සුබ දවසක් ඔයගොල්ලොකටම. අද මම කියා දෙන්න යන්නේ මෙන්න මේ මේස් දෙක ගොතා ගන්න හැටි. මේක මම ඔයගොල්ලන්ට කියා දෙන්නම් ඕනම සයිස් එකකට කොහොමද මෙෂර්මන්ට් අරගෙන කරන්නේ කියලා. ඒ වගේම පළවෙනියෙන්ම අපි කරන්නේ රිබ් එක ගොතා ගන්න එක. මම මේ පැටර්න් එක ගොතා ගන්න හැටිත් කියා දෙන්නම්. ඒ වගේම මෙන්න මේ විලුඹ ගොතන්නේ අපි විදිහත් මම කියා දෙන්නම්. මේ විදිහට ගෙතුවාම ඔයගොල්ලන්ට මෙතන හිර වෙන්නේ නැතුව හොඳ කම්ෆර්ටබල් සොක් දෙයක් හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ ඇඟිලි තියෙන මේ ඒරියා එක, මේ ටෝ ඒරියා එක, ඒක හදන්නේ අපි ඒක කොහොමද අඩු කරගන්නේ? ඒක knit two together සහ SSK කියන මෙතඩ් දෙකෙන් මම ඒක කරන්නේ. ඒක කියා දෙන්නම්. ඒ වගේම මෙන්න මේ ෆ්‍රන්ට් එක කොහොමද අපි මේ ගොතා ගන්න කියන මේ ඉවර කරන්නේ කිචන ස්ටිච් කියන මේ මෙතඩ් එක භාවිත කරලා කොහොමද මේ ඒක ඉවර කරන්න කියන එකත් මම ඔයගලට මේ වීඩියෝ එක through කියා දෙන්නම්. එහෙනම් අපි මේක කරන්න පටන් ගමු. වෙනියෙන්ම අපිට මේ මේස් එක හදන්න පොඩි මෙෂර්මන්ට්ස් වගේක් ගන්න තියෙනවා. ඒක අපි ගන්නකොට මම ඔයගලන්ට පින්තූරකින් පෙන්වන්නම්. මේ මෙෂර්මන්ට් එකේ මෙන්න අපේ මෙතන තියෙනවා මේ ඇටයක්. මේ ඇටේ ගාවින් අපි මෙතන ඇටේ ගාවින් එක මෙෂර්මන්ට් එකක් ගන්න ඕනේ. ඔයගොල්ලෝ කකුල මෙතන කොයිතරම් උසකට මේ මේස් එක යනවාද කියලා ඒ මෙෂර්මන්ට් එකක් ගන්න ඕනේ. ඒ වගේම මේ කකුලේ මෙන්න මේ වට ප්‍රමාණෙත් ගන්න ඕනේ. මම මේක මේ විදිහට පෙන්වන්නම්. කකුලේ වට ප්‍රමාණය මේ තියෙන මෙතන. ඒ වට ප්‍රමාණය මැනගත්තට පස්සේ මට ඇවිල්ලා තියෙනවා ඒ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 11ක්. ඕගොල්ලන්ගේ වල මෙල්ල ගන්න. එතකොට මගේ මේ ඇටේ ගාවට මම පෙන්නුවේ කකුලේ එතන විලුඹ ඇටේ ඒ ගාවට මට ඇවිල්ලා තියෙනවා සෙන්ටිමීටර් 16ක් උස මං අරන් තියෙනවා. ඒ වගේම එතන ඇටේ ගාවේ ඉඳන් මෙන්න මේ ටික පෙන්නන පින්තූරේ මෙන්න මෙතන මේ ඇටේ ගාවේ ඉඳන් මෙන්න මේ උස මෙතන ඉඳන් මෙතෙන්ට ඒ උස අපිට හරිම වැදගත්. ඒ උස තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ උස ගත්තාම මට ඇවිල්ලා තියෙනවා ඒ උස සෙන්ටිමීටර් 8ක්. සහ අපේ මේ කකුලේ මේ යට මෙතන මෙන්න මෙතන ඉඳන් මේ ඇඟිලි ගාව ඉඳන් මෙතනට දිග කොච්චරද කියලා මැනගන්නත් ඕනේ. ඒ මැනගත්තාම මට ඇවිල්ලා තියෙනවා සෙන්ටිමීටර් 27ක්. මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි අපිට ඕන වෙන්නේ. මේ මෙෂර්මන්ට්ස් ටික ගත්තට පස්සේ අපි කරන්න යන මේ වූල් එකෙන් ඉස්සෙල්ලා මේ දැන් මම තෝරගෙන තියෙන මෙන්න මේ නූල් එක. මේ නූල් එකෙන් මම ඉස්සෙල්ලා පොඩි මේ සාම්පල් එකක් ගොතාගෙන බලනවා. මේ ගේජ් කවුන්ට් එක ගන්න ඕනේ. ඒ ගේජ් කවුන්ට් එක මම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඒක ගන්න හැටි මගේ වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ඒක ඇටච් කරන්න මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් බලලා ඔයගොල්ලෝ ඒක මේ ඉස්සර කරලා ගේජ් කවුන්ට් එක ගන්න. ඊට පස්සේ ගේජ් කවුන්ට් එක ගත්තාම මට ඇවිත් තියෙනවා 1 සෙන්ටිමීටරයකට 1.8 ස්ටිචස් තියෙනවා. ඒ නිසා දැන් මට ඉස්සෙල්ලා කාස්ට් ඔන් කොච්චර කාස්ට් ඔන් කරගන්න ඕනේද කියලා මම හොයාගන්නේ. මට 11 සෙන්ටිමීටර්ස් මේ ගන්න ඕනේ. හැබැයි 1 සෙන්ටිමීටරකට 1.8 ස්ටිචස් වෙනවා. මම ඒක 1.8 වලින් මම මේක ඉන්චස් වලින් මේක 28 centimeters, not 11, 28 centimeters, මට වැරදුනා. 28 centimeters තමයි මගේ මේ කකුලේ මේ circumference එක එන්නේ. මම ඒක අරගෙන 28 වලින් වැඩි කර ගන්නවා. 28 centimeters 1.8 වලින් වැඩි කරගත්තාම මට එනවා 50 stitches. එතකොට මම කාස්ට් ඔන් කරගන්න ඕනේ 50 ස්ටිචස්. හැබැයි මම පැටර්න් එක ගන්න මගේ පැටර්න් එකට මට මේ අවශ්‍ය වෙනවා මම පෙන්නන්නම්. මම යූස් කරන්නේ මෙන්න මේ පැටර්න් එක. මේ පැටර්න් එක රිපීට් වෙන්නේ ස්ටිචස් 6න් 6ට. 6 මල්ටිපල්ස් වලට. එතකොට මට ඕනේ 6 ඒවා. එතකොට 6 ඒවා ගත්තොත් මට ඒ ස්ටිචස් 6 වරකට 48යි. මට 50ක් නෙමෙයි ඉන්නේ ස්ටිචස් 48යි. 48යි මට ස්ටිචස් දෙක වැඩි. ඒ නිසා මම කාස්ට් ඔන් කරන්නේ 50ක්. මම කාස්ට් ඔන් කරගන්නවා 48ක් ස්ටිචස්. 50ක් නෙමෙයි 48ක්. ඒක ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අඩු වුණාට. ඊට පස්සේ මම ඒක කාස්ට් ඔන් කරගෙන
මම පෙන්නන්නම් ඊට පස්සේ රිබ් එක හදාගන්නේ කොහොමද කියලා. මේ රිබ් එක 1 by 1 මේ රිබ් එක හදාගෙන මේ ඊට පස්සේ මේ පැටර්න් එක කරලා හැටි මම පෙන්නන්නම්. මේස් එක සඳහා මම මේ ආස්ටුන් කරගත්ත 48 stitches. ඊට පස්සේ මම මේ ඒකේ දෙකට බෙදාගෙන 24 දෙපැත්තට ගත්තා. මම ස්ටිච් මාක් එක දාලා තියෙන එක බෙදා ගන්න. කියන්නේ 24ක් මේ පැත්තටත් මේ පැත්තට 24ක් වෙන බෙදාගෙන දැන් මම මේක මැද්දෙන් මේ සර්කියුලර් නීඩල් එකෙන් ගන්නවා මේ දෙකට බෙදාගෙන මේ මැද්දට. මොකෝ අපිට සර්කල් එකක් නේ හදා ගන්න ඕනේ මේස් එකට. ඒ නිසා මම මේක ඉස්සරහට ගන්නවා. දැන් මම මේ ස්ටිච් මාක් එකත් අයින් කරනවා. අයින් කරලා මේ ඇඹරෙන්නේ නැති වෙන්න මේ ඇඹරුණොත් අපිට මේ හරියට මේස් එක ගන්න බෑ. ඒ නිසා මම මෙහෙම දෙකම මේ දෙපැත්තෙම ඉස්සරහට ගන්නවා මේ විදිහට. හොඳට චෙක් කරන්න මේ ඇඹරිලා තියෙනවද කියලා. ඊට පස්සේ මේක මේ තුඩ ගාවටම වගේ ගන්නගෙන එක පැත්තක් මෙහාට අදිනවා. මොකෝ අපි දැන් සර්කියුලර් නීඩල් එකෙන් වැඩ කරන්න ඕනේනේ. ඒ නිසා ඇදලා අරගෙන මම දැන් මේ රිබ් එක ගොතන්න යන්නේ නිට් එකයි පර්ල් එකයි. දැන් මම මුලින් පටන් ගන්නේ මේ ඉස්සෙල්ලාම මේ ස්ටිච් එක එදින්ම නිට් වලින් පටන් ගන්න. වෙන මොකක්ද දේවල් කරන්නේ නැහැ. මේක නිට්. ඊළඟ එක පර්ල්. මේ විදිහට අපි නිට් පර්ල් රිබ් එක ගොතා ගන්නවා. ඊට ඉස්සෙල්ලා අපි මේ නිට් පර්ල් ගොතන්න ඉස්සෙල්ලා LAC වලන්ට මේ ස්ටිච් මාක් එකක් දාගත්තා නම් මේ පේනවා එතකොට කොතනද ස්ටාර්ටින් පොයින්ට් එක කියලා. නිසා මම මේ ස්ටාර්ටින් පොයින්ට් එකේදී මේ දාගන්නවා ස්ටිච් මාක් එක. ඊට පස්සේ නිට් පර්ල් මේ විදිහට මම රෝස් 10ක් අරගෙන යනවා. මම පෙන්නන්නම් මේකේ මැද්දට ආවහම මේ කොහොමද අපි චේන්ජ් කරන්න කියලා. අමාරු නැහැ. ඒසී මේ විදිහට නිට් පර්ල් කරගෙන මේ මෙතනට මැද්දට වෙනකන් යන්න මම ඊට පස්සේ පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. දැන් මම ඉන්නේ මිඩල් එකේ නිට් 1 පර්ල් 1 ඊළඟට මම කරන්න යන්නේ මේක ආයි මෙහෙමයි මේක කරන්නේ. මේක මෙහාට ඇදලා ගන්නවා. ඊට අරගෙන මේක මෙහෙම මේක ඇදලා ගන්නවා. එහෙනම් තමයි අපි සර්කියුලර් නීඩල් එකත් එක්ක වැඩ කරන්නේ. ඊපස්සේ දැන් මම මේක පර්ල් 1 කරේ මෙතන නිට් 1 එකකින් ආයි පටන් ගන්නවා. මේක චුට්ටක් පුෂ් කරලා මේ පුල් කරලා ගන්න. පුල් කරලා කරත්තාම එක ගන්නට යනවා නිට් 1 පර්ල් 1. ආයි නිට් 1 පර්ල් 1. මේ විදිහට මේ කරගෙන මෙතෙන්ට එන්න අපි මේ ස්ටාර්ටින් පොයින්ට් එකට. පර්ල් 1 නිට් 1 පර්ල් 1. ඔයගලන්ගේ මෙතන තමයි අපේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඔයගලන්ගේ මේ වගේ ඇදිලා තියෙනවා. ඒකට බය වෙන්න එපා. ඇදිලා තිබ්බට ඒක මේක කරලා ඉවර වුණාන් පස්සේ අපිට ඒක හරි ගස්සන්න පුළුවන්. දැන් පේනවා මේක මොනවාක්වත් මේ එම්බරිලා මොනවාක්වත් නේරවුමට තියෙනවා. දැන් මම ආයි කරන්නේ මේ පැත්තට ඇදලා ගන්නවා සර්කියුලර් නීඩල් එකකින්. මේක ආයි පැත්තට මෙහෙම පුෂ් කරනවා. දැන් අපි ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉන්නේ. ඕකේ. ඊට පස්සේ ආයේ මේක කොහොමද අරගෙන මගේ දාගෙන දැන් අපි ඉස්සෙල්ලා එකේ ස්ටාර්ට් කරේ නිට් එකෙන්නේ. මේකත් අපි ආයේ ස්ටාර්ට් කරා නිට් එකෙන් ස්ටාර්ට් කරනවා. මේක පොඩ්ඩක් මෙහෙම කරලා ඇදලා මෙන්න මෙහෙම චුට්ටක් ටයිට් කරලා ගන්න. එතකොට මේකේ රෝස් කීපයක් යනකොට ඒක එහෙම පේන්නේ නැහැ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ මගේ මේස් එකේ. දැන් ඔයගලන්ට පේනවද?
මේකේ මොනවාක්වත් එහෙම ඇදිලා ගිය ගතිය මොනවාක්වත් මෙහෙම පේන්නේ නැහැ. ඒක අපිට හදා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මේක pearl 1 with 1 මේ විදිහට රෝස් 10ක් යන්න. ඔයගලන්ට ඊට වඩා ඕන නම් ඊට වඩා යන්න. මම යන්නේ රෝස් 10ක් ගියන් මට මෙන්න මේ සයිස් පළල එකක් හම්බ වෙනවා මගේ මේ thread එකේ thickness එකට. මම මේ රෝස් 10ක් ගියාට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. දැන් මම මේකට පේලි 10 දැන් මම මේ රිබ් එක ගෙතා ගත්තා. මගේ රිබ් එක පේලි 10ක් ගෙතුවා. පේලි 10ක් ගෙතුවාම මේකේ එන්නේ බලන්න අඟල් 1.3 කාලකට විතර වගේ මේ වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඔයගලන්ට ඕන ප්‍රමාණය ඔයගොල්ලෝ ගෙතා ගන්න. දැන් මම ඊළඟට ෆොලෝ කරන්න යන්නේ මෙන්න මේ පැටර්න් එක. මෙන්න පැටර්න් එක ඒක ඇත්තට ලොකු මේ අමාරු එකක් නෙමෙයි. ඒක අපි පාවිච්චි කරන්න බොහොම සරල පැටර්න් එකක්. පේලි රෝස් 8ක් තියෙනවා. පේලි 6යි. ඉස්සෙල්ලාම අපි කරන්නේ නිට් කරනවා දෙකක් නිට් කරනවා ඊළඟට 4ක් පර්ල් කරනවා. එහෙම වටේටම යනවා. ඊළඟටත් නිට් 2යි පර්ල් 4යි. ඊළඟට මෙතන පර්ල් 2යි. ඉතුරු පේලි 6ම යන්නේ නිට් වලින්. මම පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මගේ ස්ටිච් මාක් එක මම දා ගන්නවා ඉස්සෙල්ලාම පටන් ගන්නකොට. කලියෙසින්ද දැන් මම මගේ පැටර්න් එක පටන් ගන්නවා. ඉස්සෙල්ලා මට පැටර්න් එකේ කරන් තියෙන්නේ නිට් 2යි 2යි නිට් 2යි පර්ල් 4යි. පළවෙනි රෝ කියන්නේ පර්ල් 4යි 1යි 2යි 3යි 4යි. හරි ඊළඟට ආයි නිට් 2යි පර්ල් 4යි න ඕගොල්ලන්ට කැමති නම් ස්ටිච් මාක් එකක් දාගන්න එතෙන්ට. ස්ටිච් මාක් එකක් දාලා ආයි නිට් 2යි 2යි නිට් 2යි පර්ල් 4යි යන්න. 2යි 3යි 4යි. ඊට පස්සේ වෙන ඔයගලන්ට ආයි මේකක් දාගන්න. මම මේ ස්ටිච් මාකර්ස් දාන්නේ නැහැ. මම එහෙම මේ පේලිය ගිහිල්ලා මම දෙවෙනි පේලිය පෙන්නන්නම්. දැන් මම පළවෙනි පේලිය ගියා නිට් 2යි පර්ල් 4යි and ආයිතරයක් මම දෙවෙනි පේලිය යන්නේ නිට් 2යි පර්ල් 4යි. ඉස්සලා වගේමයි. ඇති මගේ මේ පර්ල් තප්පුව. ඒ වගේම මගේ දෙවෙනි පේලියත් මම යනවා නිට් 2යි පර්ල් 4යි. නිට් 2යි පර්ල් 4යි. 1යි 2යි 3යි 4යි. පස්සේ නිට් 2යි මම මේක මම ස්ටිච් මාක් එක අයින් කරනවා. මට ස්ටිච් මාක් එක ඕනේ නැති හින්දා ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලෝ ස්ටිච් මාක් එක දිගටම තියාගන්න. එතකොට ලේසි. මම මේ විදිහට නිට් 2යි පර්ල් 4යි කරගෙන ඉන්ඩ් එකට මාපුවාම ඔයගොල්ලන්ට පෙන්නන්න. මම රෝ 1 එකයි රෝ 2 එකයි ගොතා ගත්තා. එතකොට පේන්නේ මේ වගේ. දැන් මම රෝ 3 to row 8 මම යන්නේ කොහොමද මේකේ කරන්නේ. ඉස්සලා පර්ල් 2යි නිට් 4යි. එහෙමයි ඉතුරු ටික යන්නේ. ඊතර ඉඳන් රෝ 8 වෙනකම් මම පළවෙනි කරලා පෙන්නන්නම්. ඊට පස්සේ පර්ල් පැත්තට ගන්න. පර්ල් කරන ඉඳ පර්ල් 2යි ඊට පස්සේ නිට් 4යි. 1යි 2යි 3යි 4යි. ආයි පර්ල් 2යි 1යි 2යි පර්ල් 2යි නිට් 4යි. 1යි 2යි 3යි 4යි. ওই විදිහට දිගටම කරගෙන යන්න. එතකොට පේන්නේ මේ විදිහට නිට් 2යි පර්ල් 2යි නිට් 4යි. ඔක කරගෙන යන්න දිගටම මේ රෝ 8 වෙනකම්ම. එහෙනම් රෝ 8 වලදී මම හමු වෙන්න.
රෝස් 8ක් ගොතා ගත්තට පස්සේ අපේ පැටර්න් එක තියෙන්නේ look like මේ විදිහට. පෙන්නනම් දෙපැත්තම සහ ඇතුල් පැත්ත මේ විදිහට. දැන් ඔයගලන්ට ඕන උස මේ විදිහට ගොතා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට ඔයගලන්ට අවශ්‍ය කරන උස ප්‍රමාණය. මගේ නම් මම මේ 1 2 3 4 5 මේ වගේ 8 සෙග්මන්ට්ස් 5ක් ගොතාගෙන තියෙනවා. මගේ එතන ඉඳන් මෙතෙන්ට ඇත්තටම ඇවිත් තියෙනවා අඟල් 6මාරක උසක් මගේ ඇවිත් තියෙනවා. ඔයගලන්ට කැමති උසක් මෙතන ගොතා ගන්න පුළුවන්. මම මේ උස ගොතා ගත්තට පස්සේ මේක කරන ඉතුරු ටික කරන හැටි පෙන්නන්න. දැන් මම ගොතා ගත්තා මගේ අවශ්‍ය කරන උස සෙන්ටිමීටර් 16 මෙතෙන්ට වෙනකන්. මේක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතෙන්ට සෙන්ටිමීටර් 16යි. මට දැන් ඕනේ මගේ මේකේ ඉතුරු ටික විලුඹයි ඒ ටික හදාගන්න. විලුඹ හදාගන්න ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේක තමයි මේ විලුඹ කොටස. මෙන්න මේක හදනකොට ඔයගලන්ට පේනවා ඇති මම මෙතන පැටර්න් එක ෆලෝ කරේ නැහැ. මේක මොකෝ විලුඹනේ. විලුඹ ඒ නිසා මම මේක කරන හැටි පෙන්නන. ඉස්සෙල්ලා අපිට මෙතන ස්ක්වයර් එක වගේ ගොතා ගන්න ඕනේ. ඒකට කරන්නේ දැන් මෙතනින් පස්සේ මෙන්න මේ උස ප්‍රමාණය අපි දන්නවනේ මෙතන සෙන්ටිමීටර් 8යි කියලා. රෝස් කීයක් මේ ටික ගොතා ගන්න ඕනද කියලා මම බලාගන්නේ. මේ සෙන්ටිමීටර් 8 වැඩි කරනවා මගේ රෝ ගේජ් එක. රෝ ගේජ් එක මේක 2.8. ඒක දාගත්තාම මට එනවා 22 something. මම ඒ උනට 22 රෝස් තමයි යන්නේ ඒක. ඒක කරන්නේ දැන් අපිට මෙතන තියෙනවා ඔයාලට මතක ඇති මම ගත්තා ස්ටිච් 48ක්. ඒකේ මේ පැත්තට තියෙනවා ස්ටිච් 24ක්, මේ පැත්තට තියෙනවා 24ක්. කාට හරි මෙන්න මේ මෙෂර්මන්ට් එක ගන්න අමාරු නම් ඒ කියන්නේ මෙතන කොච්චරද කියලා දුර මැනගන්න අමාරු නම් හරි එහෙමනම් අපිට තව විදිහක් තියෙනවා. හැබැයි ඒක ගොඩක්ම ඇකියුරේට් නෑ. නමුත් ගොඩක් ඕල්මෝස්ට් සමාන වෙනවා. චූට්ටක් විතර බුරුරට එනවා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් අපි මේ පැත්තේ අරගෙන මෙහෙම දෙකට බෙදුවම මේ පැත්තට 24යි මේ පැත්තට 24යි. ඒ ස්ටිචස් 24 රෝස් 24 ගානම රෝස් 24 මේ පැත්තට මේ නිට් කරගෙන යනවා. මේ රෝස් ගාන 24යි කියලා ගන්නවා. ඒතකොට චුට්ටක් විතර බුරුල් වෙනවා. මොකද ඔයගලන්ට පේනවා ඇති මට ආවේ ඇත්තටම ඇකියුරේට් ගාන රෝස් 22යිනේ. හැබැයි මම අර විදියට ගත්තනම් චුට්ටක් විතර බුරුලට එනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඒක කාට හරි මේක ඇකියුරේට්ම ගන්න ඕන නැත්නම් සහ ගන්න අමාරු නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක පැත්තකට එන ස්ටිචස් ගාන මේ පැත්තේ රෝස් ගන්නට ගන්න. මං හිතනවා පැහැදිලි ඇති කියන. දැන් මට ආවේ 24යි. මේ පැත්තට රෝස් 24ක් කරනවා. මේක ගන්න බැරි අයට නැත්නම් අනිත් ගන්න පුළුවන් අයට මේක ස්ටිච් කවුන්ට් එකෙන් ගන්න. මේ 24න් මම මේ පැත්තට යන්නේ නැහැ. මම මෙන්න මෙතන ඔක්කොම මෙතන ඉඳන් මෙතෙන්ට මම නිට් කරනවා. මේ පැත්තට රෝ එක නිට් කරනවා මේ අතට. දැන් මේ මෙහෙම දැන් මගේ මේ රෝ 1 මට රෝ 22 යන්න ඕනේ. මම ස්ටිච් කවුන්ට් එක තියාගන්නවා ලේසි. මට ස්ටිච් කවුන්ට් එක තියාගත්තාම මෙහෙම මේ කෙලවරටම එන්න. දැන් අපි ඉන්නේ මේ පළවෙනි රෝ එකේ last 2 ස්ටිච් එකේ. දැන් මම මේ ස්ටිච් එක normally කරන විදිහට නිට් කරා. ඊට පස්සේ මම මේක මේ පැත්ත හැරෙව්වා. දැන් අපිට රෝ 2 යන්නේ අපි මේක ස්ටොකින් ස්ටිච් කරන හින්දා අපිට රෝ 2 යන්නේ පර්ල්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන රෝන් සයිඩ් එක මේ තියෙන හරි පැත්ත. දැන් මේ පැත්තේ පර්ල් කරන්න ඕනේ. අපි මේකේ පළවෙනි එක ස්කිප් කරනවා. ස්කිප් කරන්නේත් අපි මේ විදිහට පර්ල් වයිස් මෙහෙම. අනික මෙන්න මේ අපේ මේ පළවෙනි නූල තියෙන්න ඕනේ මෙහෙම උඩ පැත්තට. මම මේක යටින් මේ උඩ නීඩල් එකේ උඩ තියෙන්න ඕනේ. මොකද අපි දැන් පර්ල් එක කරන් මේක ස්කිප් කරනවා. මෙහෙම පර්ල් වයිස් ස්කිප් කරලා චුට්ටක් එතලා ඊට පස්සේ මේ එජ් එකට වෙනකම්ම ආයි පර්ල් කරගෙන යන්න මෙතෙන්ට. මේක විතරයි මේ පැත්ත කරන්නේ අපි. මේක විතරක්
පැත්තට පර්ල්. ඊට පස්සේ මේකෙත් මේ last 2 stitch එක normally පර්ල් කරනවා මේ විදිහටම. ඊට පස්සේ ආයි මේක turn කරලා මේ පැත්තට. දැන් අපේ මේ තුන්වෙනි row එක දැන් අපි කරන්න යන්නේ knit. අපි ඒකෙදිත් මේක skip කරනවා නිකම්ම. skip කරලා දෙවෙනි එකේ ඉඳන් මෙහෙම knit කරගෙන යනවා. හැමතිස්සෙම පටන් ගැනීමේදී විතරක් අපි skip කරනවා. මට මේකේ තව දෙයක් කියන්න ඕනේ මේ knit row එකේ last එක කරනකොට last stitch එක කරනකොට අපි වෙනදා මෙහෙම මේ පළවෙනි එකෙන් නෙමෙයි අපි මේ knit කරන්නේ මෙන්න back loop එකකින් knit කරන්න. හරි ඊට පස්සේ ඒක ආයි හැරෙව්වා ඉස්සෙල්ලා වගේම pearl wise අයින් කරා ආයි pearl කරගෙන යනවා. ඊට පස්සේ ආයි ඒ විදිහට තමයි ඒ ටික ඔක්කොම යන්නේ. knit කරනකොට last stitch එක මේ back loop එකෙන් knit කරන්න. ඒකයි පටන් ගන්නෙදී මේ පළවෙනි එක skip කරනවා. ඒ ටික තමයි මේකෙදි කරගෙන යන්නේ මේ විදිහට row 22 වෙනකම්. දැන් සෙන්ටිමීටර් 8ක් ගෙතුවාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ මේ තුන් පැත්ත. මේ තමයි හරි පැත්ත. දැන් මම කරන්න යන්නේ මෙතනින් ඒක මේ පික් කරගන්න යන්නේ stitches. මේ අයින දිගේ මම පෙන්නන්නම් මේකෙත් මෙහෙම මේකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මෙතනින් මේ පික් කරගන්න ඕනේ තව stitches ටිකක්. ඒ පික් කරගන්න විදිහ තමයි මේ ඔයගලට පේනවා ඇති දැන් මේ V shape එක හොඳට ලොකුවට පේනවා මේ පැත්තෙත් එහෙමයි මේ V shape එක හොඳට ලොකුවට පේනවා. දැන් මෙතන මේ V shape එක අපි rows 10ක් ගත්තා නම් මෙතන V shapes තියෙන්නේ 5යි. මොකද හේතුව මේ අපි එකක් slip කරගෙන ගියේ slip කරානේ මුල ඒ slip කරපු හින්දා එතන මේ 2 stitches පෙන්නන්නේ එක මේ V shape එකකින්. අපි දැන් එතකොට අපිට මේ එහෙම ගත්තාම අපිට ලේසි මේකෙන් පික් කරගන්න. මේක පික් කරගන්න විදි දෙකක් තියෙනවා. දැන් මම මෙතනින් පික් කරගන්න යන්නේ මේ පැත්තෙන්. ඔයාලට පේනවා ඇති මේ V shape තියෙන ඒවා. ඔයාලන්ට ඕන නම් මේ crochet hook එක පාවිච්චි කරලා මෙන්න මේ ඊළඟ V shape එක මෙන්න මේකෙන් එකක් මෙහෙම කරලා අරගෙන මේකට දානවා. මේක දාන්න ඉස්සෙල්ලා මට තව වැඩක් තියෙනවා. මම මේ ස්ටිච් මාක් එකක් දා ගන්නවා. ඒකට ලේසි. මම පික් කරගත්තේ කීයද කියලා මට කවුන්ට් කරගන්න ලේසි. මෙහෙම කරලා එකක් ගන්නවා. ඊළඟ V shape එකට යනවා. තව එකක් ගන්නවා. මෙහෙම අපිට crochet hook එක පාවිච්චි කරලා මේක ගන්න පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේක පාවිච්චි කරලා මේ hook එක පාවිච්චි කරලා මෙහෙමත් ගන්න පුළුවන්. මත විදිහකට මේ විදිහට අරගෙන දැන් මේ අපි අන්තිම එකට ඇවිල්ලා තියෙන්නේ මෙතන. මෙතනදී අපි මෙන්න මෙතනින් මෙන්න මේක පේනවා ඇති. මේ අපේ තියෙන එක තියෙන්නේ මෙතන. එන්නේ එතනින් මෙන්න මේ පාදයෙන් මෙන්න මෙතන පාදයෙන් එතන පේන්නේ easily. එතනින් අපි extra 2 stitch ගන්නවා ඒ ළඟ තියෙන එකේ. එතනින් එකකුයි තව මේ ස්ටිච් එක තියෙන මේ ස්ටිච් එකේම මෙන්න මෙතන මේ පාදයෙන් තව එකක් ගන්න. අරගෙන මම මෙතනින් දා ගන්නවා තව ස්ටිච් මාක එකක්. දාගෙන දැන්
මගේ මේ පැටර්න් එක තියෙන්නේ. මේ පැටර්න් එක මම ඉවර කරේ ඇත්තටම මේ 8 රෝ එකෙන්. මෙතනින් ඉවර කරේ. දැන් මට ආයි ස්ටාර්ට් කරන්න තියෙන්නේ රෝ 1 එකෙන්. මම මිඩල් එකෙන් ඉවර කරේ නෑ. මොකද මට මේ පැටර්න් එක මෙහෙම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. දැන් මේකෙදිත් ඔයගලන්ට පේනවා ඇති මේ පැටර්න් එක එහෙම බ්‍රෝක් වෙලා නැහැ. දිගටම කන්ටිනියු වෙලා තියෙනවා. ඒ විදිහට තමයි අපි ගන්නෙ. දැන් මෙතනදී පැටර්න් එක මම කන්ටිනියු කරනවා. මගේ පැටර්න් එකේ මුල රෝ එකයි නිට් පේනවා ඇති මුල රෝ එක නිට් 2 පර්ල්. ඒක මම මේ විදිහටම කරගෙන යනවා මෙතන ඉඳන්. මේ දැන් මම පික් කරගත්ත ස්ටිචස් වල නෙමෙයි කරන්නේ මගේ පැටර්න් එක තිබ්බ මේ ඔය මගේ පැටර්න් එක මෙහෙම නිට් 2 පර්ල් 4 ඒ විදිහට මෙතෙන්ටම යන්න. දැන් මම මෙතන අන්තිම තැන ඉන්නේ. දැන් ආයි මට තියෙන්නේ මෙතනින් පස්සේ ආයි මේ පික් කරගන්න මේ ස්ටිචස් ටිකක්. මෙතෙන්ද ස්ටිච් කරගත්තාම මට මේක කවුන්ට් කරගත්තත් ලේසි. මේ කීයක් පික් කරනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13ක් පික් කරන් තියෙනවා. දැන් මම මේ පැත්තෙන් try කරනවා 13ක් පික් කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට පොඩ්ඩක් වෙනස් වුණත් මේ ඒක පස්සේ හදාගන්න පුළුවන් අපිට ඒ වෙනස. මම දැන් පටන් ගන්න ඉස්සෙල්ලා දාගන්න ස්ටිච් මාක් එක. ඉස්සෙල්ලා වගේම අර පැත්ති කළා වගේම මෙතනින් අපි මේ මොකද්ද අපි මෙතන මේ යටින් එකක් ගන්නවා මම. මේ ස්ටිච් එකේ යටින් එකක් ගන්නවා. මෙතනදි ස්ටිච් මේව එක අරගත්තා ලීසි. එකයි දෙකයි. හරි එක්ස්ට්‍රා ස්ටිච් දෙක ඊළඟට අපේ මේ V shape එකකින් ගන්නෙ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔයගලන්ට ඕන නම් මේ පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රිෂේයුක් එක. මෙයයි 10යි 11යි 12යි මට ආව මේ පැත්තේ 12ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එතන 12යි ආවේ. මට ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ඒ 12 තියා ගන්නවා. මට මේ පැත්තේ 13ක් ආවා. ඒක මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ එක තියා ගන්නවා මේ විදිහටම. මම ඊට පස්සේ අපි ඊළඟ රෝ එක යන්නේ දැන් මෙතන මගේ තිබ්බ මේ දැන් මෙතන තමයි මගේ ස්ටාර්ටින් පොයින්ට් එක වෙන්නේ. දැන් මම මේ රවුමම ගියානේ මෙතන ඉඳන් ආයෙත් සැරයක් මම කරන්න යන්නේ. මෙහෙම කරලා නිට් කරගෙන යනවා. ඉතින් ඉස්සෙල්ලා වගේ පළවෙනි එක නිට් නොකර ඉන්නේ නැහැ. දැන් මෙතනදී මෙහෙම කරලා මම නිට් කරගෙන යනවා. මෙතනට නිකන් නිට් කරගෙන ගිහිල්ලා මම පෙන්නන්නම් මොකද කරන්න කියලා. දැන් මම මේ ටික කරා previous කරපු ටික. දැන් මම මේ පික් කරගත්ත රෝ එකේ පළවෙනි එක පටන් ගන්න හදන්නේ. ඒකෙදිත් අපි normal විදිහට මෙහෙම මේ නිට් කරගෙන යනවා මේ එජ් එකට වෙනකන්.
මෙහෙම අපි ඊළඟ ස්ටිච් මාක් එකට වෙනකම් යනවා. ඊළඟ ස්ටිච් මාක් එකට ආවහම පස්සේ මගේ දැන් මේ මෙතනින් පස්සේ ආයි පැටර්න් රෝ එකනේ මේ පැත්තේ එන්නේ පේනවා ඇති කියලා. එතන මෙතන පස්සේ ආයි පැටර්න් රෝ එකේ ඉන්නේ. මේ අන්තිම දෙක අපි කරන්නේ මේ දෙක අපි දැන් ස්ටිච් එක මෙතන මේ තිබ්බ ස්ටිච් ටික අපි අඩු කරන්න ඕනේ. දැන් මේ ස්ටිච් ටික වැඩිනේ. ඒ ටික අපි ආයි ගන්න ඕනේ අපේ ස්ටිච් 48ට. දැන් අපි 48ට වඩා ස්ටිච් වැඩි. අපි මෙතනින් පික් කරගත්තානේ දෙපැත්තෙන්. එතකොට අපිට 48ට වඩා වැඩි. අපි ඒ ටික අඩු කරන්න ඕනේ. අපි මම දැන් ඔයගලන්ට පෙන්නන්න මේක ස්ටිච් එක අඩු කරගන්නේ කොහොමද කියලා SSK පාවිච්චි කරලා SSK වලදී අපි මේ pearl wise මෙහෙම කරලා එකක් මේ පැත්තට ගන්නවා. ඊළඟ එකත් මෙහෙම පාස් කරනවා. ඊට පස්සේ අපි ඔයගලන්ට ඕන නම් මේක ආයේ මේ පැත්තට දාන්න පුළුවන්. මම මේක මෙහෙමම තියාගෙන මෙන්න මේ left hand එකේ තියෙන needle එක ගෙනියනවා මේ දෙක පස්සට. තේරුණානේ? පස්සලා මේ දෙක එකට තියලා එහෙම නිට් කරනවා. පස්සේ last stitch එකත් නිට් කරනවා. දැන් අපි එතන stitch එකක් අඩු කරා. දැන් අපි ඊළඟට ආයි මගේ pattern එකට එන්නේ. මගේ pattern row එකේ second එකට මගේ pattern row එකේ second එක මම යන්නේ knit to purl 4 ඒ විදිහට මේ දිගේ යනවා. මම pattern row එකෙත් මෙතනට ගිහිල්ලා ඔයගලන්ට මේ පැත්තෙන් අඩු කරන විදිහ පෙන්නන්නම්. හරි දැන් මම pattern row එක ඉවරයි. දැන් මම ඊළඟට පටන් ගන්න යන්නේ මගේ අර පික් කරගත්ත row එකේ. මේ මම මේ රතු පාට තව ස්ටිච් මග දෙකක් දැම්මේ මේක තමයි මගේ ස්ටාර්ටර් පොයින්ට් එක. මේක අරගෙන දැන් මෙතනදී අපිට ආයේ මේ පැටර්න් එකෙන් පස්සේ පැටර්න් එකට ඉස්සරහයි ඒ ඉන්නේ අපි මේ අද ස්ටිච් අඩු කරගන්න ස්ටිච් රෙඩියුස් කරනවා මේ එක ස්ටිච් එකක්. දැන් මෙතනදීත් අපි නිට් නේ කරන්නේ මම මේ ටික නිට් 2 together කරනවා. එක සැරේ අල්ලලා පළවෙනි දෙක මෙහෙම නිට් 2 together කරනවා. ඊට පස්සේ ආයි ඉතුරු ටික නිට් කරගෙන යනවා එහෙමම. ඊළඟ මම මේක කරලා පෙන්නන්නම්. දැන් මම පටන් ගත්ත තැනටම ආයි ආවා. මම මෙච්චර වෙලා කරපු එක කාට හරි මේ තේරුනේ නැත්නම් මම පැහැදිලි කරන්න හිතුවා මේ විදිහට. දැන් මෙතන තමයි මගේ ස්ටාර්ටින් පොයින්ට් එක. මෙතන ඉඳන් මේ කහ පාට ස්ටිච් මාක් එක තියෙන එතනට වෙනකම් මගේ ඔරිජිනල් 28 ස්ටිචස්. ඊට පස්සේ මේ කහ පාට එකේ ඉඳන් මෙතන මේ ස්ටිච් මාක් එකට වෙනකම් මෙතන අපි පික් කරගත්ත මේ ස්ටිච් ටික මේ රෙක්ටැන්ගල් එකේ සයිඩ් එකෙන් පික් කරගත්ත ස්ටිචස් ටික. මෙතනින් මේ ටිකත් ඒ පික් කරගත්ත ස්ටිචස් ටික. මෙතනයි මේ ටිකයි තමයි අපි ඔරිජිනල් තිබ්බ අපේ මේ ස්ටිචස් 24 තිබිච්ච දෙක. දැන් එතකොට අපි කරන්නේ
every හැමතිස්සෙම මම පළවෙනි රවුන්ඩ් එක යද්දි මම මෙතනින් SSK කරලා එක ස්ටිච් එකක් අඩු කරා. මේ පැත්තෙන් knit two together කරලා එක ස්ටිච් එකක් අඩු කරා. දෙවනි රෝ එක මම අඩු කරේ නැහැ. කෙලින්ම මේ knit කරගෙන ගියා. ආයි තුන්වෙනි රෝ එකට ආවහම ඒ කියන්නේ හැම එක රෝ එකක් කර එක රෝ එකක් මම මෙතනින් ස්ටිච් එකක් අඩු කරනවා, මෙතනින් ස්ටිච් එකක් අඩු කරනවා. එහෙම අඩු කරගෙන ගිහිල්ලා මෙන්න මේ ස්ටිච් ටික මේ දෙපැත්තේ තියෙන මේ පික් කරගත්ත ස්ටිචස් තියෙන අපි මෙතනින් දෙපැත්තේ ඒ ස්ටිච් ටික ඩිසපියර් වෙලා අපේ මේ ඔරිජිනල් 28 ස්ටිචස් ඉතුරු වෙනකම්ම මම කරගෙන යනවා දිගටම. ඒ කියන්නේ හැම ඔඩ්රෝ එකකදීම මේ දෙපැත්තෙන් එක අඩු වෙනවා. මේ පැත්තෙන් SSK කරනවා, මේ පැත්තෙන් knit two together කරනවා. එම කරලා අඩු කරනවා. ඊට පස්සේ මේ අඩු කරලා ඉවර වෙලා මේ ස්ටිච් එක අඩු වුණාට පස්සේ මේ මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම් කොහොමද ඉතුරු ටික කරන්න කියලා. මම ඔයගලන්ට පෙන්වන්න හේතුව දැන් මම මේ අඩු කරගෙන ගිහිල්ලා මේ බලන්න මේක එහෙම අඩු කරගෙන ගිහිල්ලා මට එක ස්ටිච් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. තව අඩු කරන්න මේ ස්ටිච් එක විතරයි. මේ පැත්තෙනුත් මේ ස්ටිච් එක විතරයි අඩු කරන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මගේ විලුඹ මේ විදිහට දැන් ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ දැන් මාගාව මේ ස්ටිච් එකයි අඩු කරාම මෙතන 24යි මෙතන 24යි ස්ටිච් 48 ආයි මුලදි වගේම මෙතනදි වගේම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මගේ ස්ටිච් ටික මේ දැන් මේක මේසෙගේ උඩ මේ ටික මේ විදිහට අරන් යනවා. මට ඕන මේ සෙන්ටිමීටර් 27 වෙනකම් මම මේක දිගටම දැන් මේ 48 යනවා. දිගටම ගිහිල්ලා මම ඔයගලන්ට පෙන්නන්නම් මේ කකුලේ මේ ඇඟිලි හරියට ආවහම කොහොමද ඒ ටික කරන්න කියලා. දැන් මම මේක මට ඕන ප්‍රමාණය ගොතා ගත්තා. පේන්නේ මෙහිම මේ පැත්ත මේ පතුල යටිපතුල මේක තමයි මේ උඩ පැත්ත. දැන් මම මෙතනට නිකන් ගොතා ගත්තා. දැන් මට තියෙන්නේ මෙන්න මේ ටික ගොතා ගන්න හැටි පෙන්නන්න. මේ ඉස්සරහා මේ ඇඟිලි ටික ගාව මම මේක ටිකක් පළට රවුමට ගොතා ගන්නවා. මේ එනිසා මම මේක පෙන්නන්නම් කොහොමද ගොතන්නේ කියලා. පළවෙනියෙන්ම මේ දැන් අපි රෝ 1 එක යන්නේ. අපි දැන් මෙතන ඉඳන් මේ පැටර්න් එක ෆලෝ කරන්නේ නැහැ. අපි නිකන් ස්ටොකින් ස්ටිච් එක ගොතන්නේ. මම පළවෙනි ස්ටිච් එක මේ පැත්තේ දැන් අපි මෙතන ස්ටිචස් 24ක් තියෙනවා. මේ පැත්තේ 24ක් තියෙනවා තාම. දැන් මම කරන්නේ පළවෙනි ස්ටිච් එක 24ක් තියෙන පැත්තේ පළවෙනි ස්ටිච් එක knit කරනවා. දෙවෙනි ස්ටිච් එක මම knit two together කරනවා. මොකද මට දැන් මේ ස්ටිචස් ටික අඩු කරන්න ඕනේ මේ පැත්තට. මේ අතට අඩු කරන්න ඕනේ හින්දා මම මෙතන knit two together කරනවා. එකක් knit කරලායි මම ඒක කරන්නේ. ඊට පස්සේ මේ කෙලවරට යනකම් knit කරගෙන යනවා. ස්ටිච් 3ක් තියවිදි මම පෙන්නන්න. දැන් මට මෙතන ස්ටිච් 3ක් ඉතුරු වෙලා තියෙනවා. මම මේ ස්ටිච් දෙක SSK කරනවා. ඒ කියන්නේ skip and knit කරනවා. ඊට පස්සේ last stitch එකත් මම knit කරනවා. ඊට පස්සේ මම ඊළඟ side මගේ ඉස්සරහා පැත්තට යනවා. ඊළඟ මේ 14 stitches වලට ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා මම පළවෙනි ස්ටිච් එක knit කරනවා. දෙවෙනි ස්ටිච් එක knit two together කරනවා. පේනවා ඇතිනේ මේ දෙකක් බාස් දෙකක් තියෙනවා. ඒ දෙක knit two together කරනවා. මේ විදිහට. ඊට පස්සේ ආයි මේ කෙලවරට එනකන් කොහොම knit කරගෙන යනවා. මේ last 3 stitch මම ඒක skip කරනවා. ආයි මේකත් skip කරනවා. ඊට පස්සේ මේ දෙක knit two together කරනවා. ඊට පස්සේ last stitch එක මම knit කරනවා. මෙහෙම තමයි මගේ පළවෙනි row එක ඉවර වෙන්නේ. මේ පැත්තේ knit two together කරනවා. මේ පැත්තේ SSK කරනවා. ඊට පස්සේ මේ පැත්තට ආවම දැන් මේ ඉවරයි මගේ මේ පළවෙනි row එක.
දැන් මම දෙවනි රෝ එක මොකක්වත් ස්ටිචස් අඩු කරන්නේ නැහැ. මම දෙවනි රෝ එක කෙලින්ම නිට් කරගෙන යනවා ඔක්කොම. ආයෙත් තුන්වෙනි රෝ එකේදී මම මේ පැත්තේ නිට් 2 together කරනවා, මේ පැත්තේ SSK කරලා. ඇත්තටම හතර පැත්තේ අපි මේ පැත්තෙනුත් මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකත් අඩු කරනවා. මේ පැත්තෙනුත් මේ පැත්තයි මේ පැත්තයි අඩු කරාම ඔක්කොම ස්ටිචස් එක රෝමකදී හතරක් අඩු වෙනවා. ඒ විදිහට අඩු කරන් ගිහිල්ලා මේ ස්ටිච් 7ක් ඉතුරු වෙන්න මං අඩු කරනවා. මං 7ක් කියලා කිව්වේ මට ඕනේ මේකේ 3න් එකක් විතර වෙනකන් යන්න උඩට ඔහොම. මොකද මට ඕනේ රවුමටනේ. ඒක තව ඕනනම් ටිකක් උඩට ගිහිල්ලා 4ක් වගේ ඉතුරු වෙන්නේ. ඒක Tamanට කැමති විදිහට ගන්න පුළුවන්. මම මේකෙන් 3න් එකක් විතර මට මෙතන තියෙනවා ස්ටිචස් 24ක්. මං ඕල්මෝස්ට් 3න් එකක් විතර වෙන්න. ඒ කියන්නේ 7ක් ඉතුරු වෙන්න තමයි මම මේක ඉතුරු කරගන්නේ. මම පෙන්නන්නම් එතෙන්ට ගියාම දැන් ඒ ස්ටිචස් මේ 7 ඉතුරු වෙනකම් මම ඉස්සරහට කරගෙන යනවා. මගේ වීඩියෝ එකේ මේක මේ ටික කරනකොට ඒකේ සද්ද රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා මම හිතුවා ඒක වෙනම කරන්න කියලා කියා දෙන්න. මේ විදිහට ඒකේ ඉතුරු වුණාම මේ දෙපැත්තෙම ගත්ත කියන්නේ මෙතනිනුයි ආපු මේ ටික මෙන්න මේ චුට්ට අඩු කරගෙන ගියාම ඉතුරු වෙන ටික මම කොහොමද පෙන්නන්නම් කිචන් ස්ටිච් එකකින් කරන්නේ. ඒකේ පළවෙනියෙන්ම අපිට කරන්න තියෙන්නේ මේ ඒක නූල කපා ගන්න ඕනේ මේ වගේ 3-4 times විතර වෙන දිග නූලක් කපාගෙන ඒක අපිට පැසි නීඩල් එකකට දාගෙන ඊට පස්සේ මේක අපිට පියවර 4කින් කරන්න තියෙන්නේ. පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේක ඔයගොල්ලෝ දන්නවද අපි නිට් කරනවා නම් නීඩල් එක හැමතිස්සෙම මේ අතට දාන්නේ. මේක නිට් කරන එක මේක මේ අතට දාන්නේ අපි පර්ල් කරනකොට. ඒක ගොඩක් මතක තියාගන්න ඕනේ. දැන් මම මේක කරන්න යන්නේ පළවෙනියෙන්ම නිට් වයිස් මෙහෙම නිට් වයිස් මේක පළවෙනි නීඩල් එකේ මේ නීඩල් එකකින් අයින් කරනවා. ඊට පස්සේ පර්ල් වයිස් මම මෙහෙම කරලා ඇදලා ගන්නවා. එහෙම. ඊට පස්සේ දෙවනි නීඩල් එකට යනවා. දෙවනි නීඩල් එකට ගියාට පස්සේ අපි කරන්න තියෙන්නේ මේ පර්ල් වයිස් මෙන්න මේ විදිහට පර්ල් කරනකොට අපි නීඩල් එක දාන්නේ උඩ අතටනේ. පර්ල් වයිස් නීඩල් එකෙන් මේක අයින් කරලා නිට් වයිස් මෙහෙම නීඩල් එකේ මේ දෙවෙනි එකේදී නිට් කරනවා වගේ මෙහෙම ඇතුළට දාලා කරලා නූල ඇදලා ගන්නවා හොඳට මෙහෙම. ඊට පස්සේ අපි ආයි නූල මේ ඉස්සරහට ගෙනල්ලා මේක ආයි නිට් වයිස් මේක අයින් කරනවා. ඊට පස්සේ පර්ල් වයිස් මෙහෙම මේ අතට දාලා ගන්න. ඊට පස්සේ අපි ආයි දෙවෙනි එකට යනවා. ගන්න. දෙවෙනි එකේදී අපි කරන්නේ පර්ල් වයිස් අයින් කරනවා. නිට් වයිස් එහෙම අතුරට දානවා. අතුරට දානවා. ආයි පළවෙනි එකට එනවා. නිට් වයිස් මේක ඔෆ් කරනවා මේකෙන් අයින් කරනවා. පර්ල් වයිස් එහෙම උඩට ගන්නවා. අමාරු නැහැ මේක මතක තියාගන්න මේ පැත්තට කරනකොට මේක දෙවෙනි එකේදී පර්ල් වයිස් අයින් කරනවා. නිට් වයිස් එහෙම අදිනවා. මේක දෙවෙනි එකේදී අයින් කරන්නේ කොහොම. ඊට පස්සේ මේකට එනවා. මේකට ඇවිල්ලා අපි නිට් වයිස් ඔෆ් කරනවා. පර්ල් වයිස් ගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට යනවා. අපි පර්ල් වයිස් අයින් කරනවා. නිට් වයිස් කරලා දානවා. මේ පළවෙනි එකට එනවා. නිට් වයිස් අයින් කරනවා. ඊට පල්ලෙහාට යනවා. යටින් තියාගන්න ඕනේ එහෙම තිස්සෙම. අනික එක මේ අපි නිට් සයිඩ් එක තමයි ඉස්සරහට ගන්න කරනකොට ඒවා පල්ලෙහාින් තියන්නේ. ඊට පස්සේ මේක තියයි පර්ල් කරලා ඕෆ් කරනවා. පැත්තේ නිට් කරනවා. ආයි මේකට එනවා. හදලා ගන්න. මේකදී වෙලා නිට් වයිස් අයින් කරනවා. දෙවෙනි එකට යනවා. පර්ල් වයිස් අයින් කරනවා. ආයි මේකට එනවා. නිට් වයිස් අයින් කරනවා.
මේකට එනවා pearl wise අයින් කරනවා knit කරනවා මේකට ආවම දැන් අපි මේ පැත්ත දෙකයි මේ පැත්ත දෙකයි ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් මේක knit wise අයින් කරනවා මෙහෙම ඊට පස්සේ pearl wise මෙහෙම කරලා pearl wise ගන්නවා ඒකනුත් අරගෙන අපි ඒක අයින් කරලා මේක කරලා ඇදලා ගන්නවා. ඊට පස්සේ අපිට දෙවෙනි එකේට ගියාම pearl wise මෙහෙම අයින් කරනවා knit wise කරලා ගන්නවා. දැන් අපිට මෙහෙම කරලා මේක අදින්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුළට දාලා ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිය තමයි මේක ඉන්නේ. මේ විදිය තමයි මම මේකෙත් කරේ. ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ මේ පැත්ත සිකියු කරන බලන්න එක පේන ලස්සන ඔයගලන්ට. Don't forget to comment below with your thoughts and ideas and check out my other videos for more fun crochet projects. Bye bye, see you again.